Hello friends, ඉතින් අද ගෙනල්ලා තියන්නේ GTA 5 වලට සමාවෙන්න GTA 5 වලට ආසයිට සුපිරි ගේම් එකක්. ඉතින් මේකේ GTA 5 එකට සමාන ගේම් එකක්. ආතල් ගේම් එක. එහෙනම් අපි වැඩි කරන්න යමු ගේම් එකට. මුලින්ම තේනාටින් ගන් ෂොප් කියලා එකක් තියෙනවා. අපි පොඩ්ඩක් පොලිසිය අවුස්සලා පොඩි වටයක් ගහලා නටලා එමුනේ. දන්නවනේ මං ආයේ නගරයකට ගියොත් නිකන් ඉන්න පොරක් නෙමෙයි. මොකක් හරි අවුල් ජාලයක් කියලා එනවා. හරි ඉතින් ලෝඩ් වෙනවා මේ ඉන්නේ මම. Come on ladies come. මේ පොඩ්ඩක් ලැග් වෙනවා ගණන් ගන්න එපා. හරි වලට පෙන්නති මේ මගේ ගෙදර. මේන් තියෙනවා මගේ ඉතින් මේක නිදාගත්තාම දවල් වෙනවා. ඉතින් ඒවා කර ඉන්න වෙලාවනේ අපි යමු ගමේ ගමක් වුණ මේක නගරේ වටයක් ගහන්න යන්න. මේක ස්ලෝ මිනිම් වලට පේනවා මෙන්න මේ පැත්තක මම නීතලකින් පෙන්නලා තියෙන ඔරලෝසුව. ඕංග ඔරලෝසුව දුවම ස්ලෝ මොෂන් එක. ඉන්න මම කරලා පෙන්නන්නේ. පේනවනේ ඔක්කොම ස්ලෝ මොෂන්. ඒකවල මෙන්න මේක ඔබපුවම ඔක්කොම දුර දේවල් ලං වෙලා පේනවා. අම්මට උඩ විතර අර්ගලයක්. හෙලෝ මොනවද මේ කරන්නේ? මොකද්ද ගහලා තියෙන්නේ? ෆ්ලෝර් මෙතන අර්ගලයක්. අර්ගල කරන්න එපා. අර්ගල කරන්න එපා පුතේ. බෝම්බයක් දැම්මම උල්ට වල කොච්චර ලස්සනද? මේ බලන්නකෝ ඔක හරිම රහයි. පොඩ්ඩක් පුපුරපුවාම තමයි අවුලක් වෙන්නේ. මම සල්ලි ගන්න නැත්තම් මේක බෝම්බෙරෙන්. ඔහොම මේකේ ක්වාලේ. අම්මට හොලු පොලිසිය එනවා. පොලිසිය එනවා නගින්. ඕකට පුළුවන් ද මට අර මාවල්ලන්න. අරු වෙඩි තියනවා නේ. ඉක්මනට යන්න. අර මෝඩ පොලිසිය වෙඩි තියනවා ඉක්මනට යන්න. මට කනුවක වැඩුණා යන්න. මේක වෑන් එකත් එක්ක මොකක් කරන්නේ යන්න. අරු වෙනවලට පෙන්නද පැත්තකින් පෙන්නන්න ඩීසල් පස්සෙන් එකක් එනවා. ඌව මගේ හැරලා යන්න ඉක්මනට. යමු. මට උඩ වරකිනුත් ඉන්නේ. අර වට කරලා ඉන්න පැත්තෙන් අපරාධ බෝම්බයක් දැම්මේ. අපරාධ බෝම්බයක් නැතුව අතින් ගහන මේක කරන්නේ. මට උඩ මන්ට පොලිසිස් ඉන්නේ කී. හරි මාරේ කියලා. හරි තවටක් යන්න. අම්මට උඩ. හරි ඉතින් මේක වැටෙන ගන්නට සල්ලි අඩු වෙනවා. කාර් එක දැන් වැටුණා. අඩේ මගේ කාර් එක. දැන් මේක මේ කන්ට්‍රෝල් කරන්න බෑ. යන්න බෑ. අපිට වේගෙන් යන්න වෙනවා යාළුවනි. මට අදහස් තියෙනවා. ඉතින් අපිට මේක ලොකු වෙන්න පුළුවන්. මේකේ පාස්වර්ඩ් එකක් තියෙනවා ගහන්න ඒ පාස්වර්ඩ් එක ගහනවා. අපි ලොකු වෙන්න පුළුවන්. පළගිල්ලව ගහන්න බුබේ කෝන් මේක තමයි පාස්වර්ඩ් එක. එහෙම ගහපුවම අපි ලොකු වෙනවා. හිටපු ගමන් වගේ. මට වැරදුනා. බුබේ කෝන් නෙමෙයි ඩුඩේ කෝන්. බලමු ඩුඩේ කෝන්. මේක හරියන්නේ. පාස්වර්ඩ් එක ලොකු වෙන්න ඕනේ. යන්න. බුබේ හරි මොකක් හරි එකක් තියෙන්නේ. යන්න. ඉතින් වර පේනති අරහෙන් කන්දක් තියෙන නැවක් තියෙනවා. යමු ඉතින් ඉක්මනට ඉදිරියට යනවා. අපි මේ කන්ද තරණය කරන්න ඕනේ. යන් අර හරියෙන් උඩට යන්න පුළුවන්. පොලිසිය නම් අපිට මගේ හැරුණා. මේ වැටුණු පාරට පොලිසිය පැනලා වැටිලා මොලේ හෙල්ලුණා. ඒ කුඩා මොලේ කකුල් දෙකට බැස්සා. යන්. මේ ගල තරණය කරලා ඕන් ඇති යන්තම් පාරට ආවා.
අපි දැන් යන්න ඕනේ ගන් ෂොප් එකට. බලමු මැප් එකෙන් ගන් ෂොප් එක තියෙනවද කියලා. ගන් ෂොප් ගන් ෂොප් ආවර් සමහරවිට ගන්න. ගන් ෂොප් එන් තියෙනවා. මෙන්න එතන තමයි ගන් ෂොප් එක තියෙන්නේ. අපිට මේ ඉතාලියෙන් පෙන්නන්නේ ගන් ෂොප් එක තියෙන ගම්බු. ගන් ෂොප් එක තියෙන තැන තමයි අපිට මේ ඉතාලියෙන් පෙන්නන්නේ. ඉතාලිය පස්සේ යන්න තියෙන්නේ. ඒතකොට ගන් ෂොප් එක හම්බෙනවා. ගම්බු ගායඩ් ගම් අයියෝ ගන් ඉතින් මේක GTA 5 ෆෝන් එකට දාගන්න බෑ. GTA 5 මොනිටරයක් හරි ඩෙස්ක්ටොප් මොනිටරයක් ඩෙස්ක්ටොප් එකක් හරි ලැප්ටොප් එකක් හරි මොකක් හරි දෙයක් ඕනේ. ෆෝන් එකට දාගන්න බෑනේ. ඉතින් GTA 5 වගේම තමයි මේ ගේම් එක. GTA 5 දාගන්න බැරි අයට කැමති නම් පුළුවන් මේක දාගෙන ගහන්න. කැමති නම් දාගන්න නැත්තම් නිකන්. එච්චරයි. වීඩියෝ ලයික් කරන්න, සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඔයාලගේ යාළුවන්ට හතර වටේ ෂෙයා කරන්න. මම මේ දැන් ගන්න ඕනේ මොනවද තුවක්කුවක් T56ක් එහෙම ගමු. T56ක් රැගෙන තව චූටි පිස්ටල් එකක් ගමු. ඊට පස්සේ මිනිස්සු මරන්නේ නැහැ, සමාජ සේවය කරනවා. අන්න එහෙමයි අපි මේ කොහෙද මේ ගන් ෂොප් එක කොහෙද ඇත්තේ? සමාවෙන්න යාළුවනේ පොඩි බග් එකක් වුණා. මොකද්ද ඒක වුණා මගේ අතින් රෙකෝඩ් ඔෆ් කරන්න යද්දි මොකද්ද රෙද්දක් මේ වුණා. ගණන් ගන්න එපා. හරි අපි යමු. මෙතන තියෙනවා ඩින් ඩුඩේ පාත්. මෙන් තියෙනවා ගන් ෂොප් එක. හරි අපි ගන් ෂොප් එකට ආවා. මෙන් ගන් ෂොප්. එහෙනම් එතකොට යමු. අපි සුබනකට යමු. අපි ගාව තියෙන්නේ මචං 892යි. අපිට ගන්න පුළුවන් මේක ගන්න පුළුවන් T56. ආ මෙන්න මේ පිස්ටල් එකක් ගන්න පුළුවන්. හරි ගත්තා. අපි බලමු තියනවද කියලා. මේ තියෙනවා. මේ T56. උඩ වැඩි දෙන මගේ හරිද? වැඩෙන්න තියන්නේ. කවදාද මම වැඩෙන්න ඉන්නේ. හරි අවුලක් නෑ සෝබි. අපි උන් නටන බෝම්බයක් ගහමු. මේ මල්ලේ උතන නටන බෝම්බයක් තියෙනවා හොයි. මේ බෝම්බ එක ගහපුවම නටනවා. මොන බලන්න. මේ Come on ladies, £1 fish. Come on ladies, £1 fish. යනවා. උගේන මොකද්ද? එම්මාර් ෂඩි. හෙලෝ ෂඩි මල්ලි. ෂඩි මල්ලි දයියද අක්කර 100ද? අපි කවුරු හරි මොකෙක් හරි. දැන් තියෙන පොඩි සෙල්ලමක් කරන්නට. නෙට් බෝල් නෙමෙයි බාස්කට් බෝල් නෙමෙයි නෙට් බෝල් ප්ලේ කරන්න. හරි ඔන්න බංග. තෙලින්මායි මෙන්න මේක ඉඳලා තෙලින්මායි ගෝල් ගන්නවා. හරි ගමු. එකක්වත් වැටෙන්නේ නැහැ. හරි එකයි. ගෝල් යන්නේ පාර. දෙකයි. අම්මට උඩු වාහනයක් පිටිකුණා. දැක්කද? ඉක්මනට මෙහෙම යමු. වහන උඩින් යනවා මේ යාළුවනේ. මං අර රවුම් කරපු තැන. කවුරු හරි රාක්ෂයෙක් ගමට අතුල්ලා වගේ. ඉක්මනට මේක මිදෙන්න ඕනේ අපිට. මිදෙමු. අර පැත්තේ තමයි වහනේ හික්කුනේ දිලා බලමු. එළියෝ වහනයක් නෑ. මේ පැත්තේ තමයි වහනයක් උඩින් ගියේ. බලමු. හලෝ හොල්මන් ඉන්නවද? හලෝ. අර කවුද අර? මේ කවුද මේ? අයියෝ හොල්මන. වල්ඩෝ. වල්ඩෝ?
भाई मारो मुझे मारो मारो मुझे मारो කකනම වල්ට දෝ යමින්න හොඳ පිළිමයක් කාගෙන මේ පිළිමේ බලමු මූනම් මේ පිට සක්වල් ජීවියක්ද ඔය මේ කපේ මොකෙද්ද අයියෝ හැමතැනම මේ රෙකෝඩර් එක පල්ලෙහාට ගන්න යන්නේ ඒක පල්ලෙහාට එන්නෙත් නෑ මේ රෝස් බර ගහක් මම තමයි ඉතින් අම්මට කාර් එක මල්ලි මට කාර් එක ජපන් යන්න ඕන මල්ලි ඕන් යමු යනවා විදගෙන යන්නේ කොහොමද අනා මම විදගෙන මෙන්න හිඳිලා ඇම්බියුලන්ස් එක අප්පට පන්නහනේ අම්මා ඔළුව කැඩුනා බෙල්ල කැඩුනා කුල කැඩුනා අත කැඩුනා වැදුනා කාර් එකේ අනිත් කාර් එක වැදුනා අප්පෝ යෝ හැමතැනමනේ මොල්ලි මන් දැක්ක හරි කාර් එක හරි මොකක් හරි එකක් තිබ්බා අතර කාර් එකක් තියෙනවා වලට පේනවා ඉතින් මේකේ රෝද 3යි තියෙන්නේ ඉක්මනට නැගගමු අපි ඉක්මනට යමු අපි මොකද්ද මේ ඉක්මනට යමු අර හරිය මම තියෙනවා දැක්කා යාළුවනේ මට හොරෙක් සෙට් වුණා මං අර අතෙන්ට ගියා එතන කන් දෙක මොකොත් තිබ්බේ නෑ මේ හොරෙක් මෝ මරන්න ඕනේ මේක හොරෙක් මේ හොරා මල්ලි හොරෙක් ඔය යන හොරා හොරා පැනගත්තා ආනේ ඉන්නවා තමයි හරි ඉක්මනට වෙනගමු දැන් මෙතන පොලිසියයි අප්පට පොලිසියට ඉක්මනට වාහනයක් ගන්න වාහනේ මොකක් හරි මීටින් නගින්න මේ පොලිසිය එක වෙඩි තියනවා යමු පරිවේ වේගෙන් යමු මන්ට යමු පොලිසිය එක්කලා පස්සෙන් යනවා පොලිසිය එක්කලා පස්සෙන් යනවා මන්ට යන්න ඕනේ මන්ට යමු හරි පොලිසිය එක්කලා මග හැරුණා අපි ෆොටෝ එකක් ගමු හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි යනවා ගෙදර අපි දැන් ගෙදර යනවා ඉන්නේ පේනවා ඉතින් බයික් එකක් තියෙනවා පේනවා ඇති මේ එනති සුපිරි වන්දියක් තියෙනවා පේනවා ඇති එහෙනම් නගිමු සුපිරි බයික් එක යන්න කරේස් වෙන්නද කවුද මම මේ බයික් හදන්නේ අරේ කෙලින් කරගත්තා නයි විදිලක් නෙමෙයි යන්නේ ආයි දන්නවා මගේ බයික් එක හම්බුණා පාරක් පාලනවා එනෝනේ යන්නේ කනේද රෝදෙත් උස්සන වීලුත් ගහනවා මේ ආයෙත් වීල් ගහනවා අරේ ඔන්න මගේ ඩ්‍රයිවිං ටැකල් තියෙන ඩ්‍රයිවිං අම්මා ඔය ගියේ ඩ්‍රයිවිං අවුලක් නේ ඩ්‍රයිවිං කරද්දී ඔයගේ හතපස වීම දෙනවා අපි තව ටිකක් කැචුමු අපි බලමු මේ ගම කියන්නේ මොකක්ද කියලා හොට් ඩොග් එකක් එහෙම කාලා ඉන්න ඕනේ තේරෙන්නේ නැද්ද සුපිරි ගම සුපිරි ගම
යාළුවනේ මෙතන මොකක්ද එකක් තියෙනවා ඔතන අඩ කෑල්ලක් වගේ කේක් කෑල්ලක් කන්න බෑද කන්නට එහෙනම් හොඳට වැඩි වෙන එහෙනම් කොල්ලෝ අපි ගියා